මිනිස්සු කී දෙනෙක්ගේ සල්ලි දද මේ නැති වුණේ මේ නිවුස් එක දැක්කට පස්සේ. උගල මතක ඇති මම මේ ගැන ගොඩක් කතා කරා. මේ වීඩියෝස් මම දැම්මා. ඔයාලට මතක ඇති වීඩියෝස්. හැබැයි මම මේ ගැන ඇත්ත කතා කරන්න පටන් ගත්තේ ඔක හෙලා IPO එක ආපු කාලේ. මේ තියෙන මම ඒ කාලේ මම දන්නේ යාළුවන්ට ඔක්කොම කිව්වා ගන්න එපා. ඔක මාර කුණු ගොඩක්. ඒ කියන්නේ සම්පූර්ණ ඔයගොල්ලෝ හරියට ප්‍රොස්පෙක්ටස් කියවුවා නම් ඔයාලට පේනවා මේගොල්ලෝ එන්නේ මොන වගේ ඉන්ටෙන්ට් එකකින්ද මේ IPO එකට කියලා. ඕකේ ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ ප්‍රොස්පෙක්ටස් පළවෙනි දාපු එකේ ඔය රෙෆරන්ස් එක 1.23 එක around 2.4 billion මේ investment subsidiaries companies කියලා දාලා තිනවා. හැබැයි ඒ 2.4 billion වලින් almost 2 billion ණය ගෙවන්න හදන්නේ. එතකොට total IPO එක 4 billion ඒ කියන්නේ 150ක් මේ ණය ගෙවන්න ආපු IPO එක. ඕක ඕගොල්ලෝ එදාම හරියට අයිඩෙන්ටිෆයි කරගත්තා නා. ඒ කියන්නේ මේ 2014 ඉඳන් 2019 වෙනකන් ගත්ත මේගොල්ලෝ ණය. ඒ ණය ගෙවන්න මේ හදන්නේ. ඒතර හිතන්න මේ 2022 මේක ආවේ. එතනින්ම ඔයාලට අයිඩියා ගන්න තිබ්බනේ මේ කම්පැනි කොච්චර අවුල් කම්පැනි එකක්ද කියලා. තමන්ගේ ණයවත් හරියට මැනේජ් කරගන්න බැරි වෙච්ච කම්පැනි එකක්. 2022 IPO එකක් ක්‍රේස් කරන ණය ගෙවන්න. ඉතින් ඕකයි මම කියන්නේ හැම වෙලාවෙම රැවටෙන්න එපා. හරියට ඇතුළ බලන්න. ඕක මම 2022 ඔය සිලෝන් ස්ටොක් කියලා මම හැදුවා ක්ලබ් හවුස් එකේ පොඩි ඔඩියෝ පොඩ්කාස්ට් එකක් තිබ්බා. ඒකේ මේ ඉන්න මගේ ඉස්සර ඒ කාලේ හිටපු මගේ යාළුවෝ ටික. ඉතින් ඕකේ කට්ටිය අහංකසි ගන්නේ අහන් හිටියා. ඕගොල්ලෝ මතකන කමෙන්ට් කරන් යන ඕගොල්ලෝ එහෙම එකක් මතකන ක්ලබ් හවුස් එකක් තිබ්බා. මේ එහෙම මතකන කමෙන්ට් කරන්න. එතකොට ඒකෙත් මම කතා කරා ලයික් සෙක් එකේ රෝල් එක, CSC ගේ රෝල් එක. ඇත්තටම සෙක් එකට සහ CSC එකට මීට වඩා දෙයක් මේක කරන්න තිබ්බා. මේකේ ගොඩක් කට්ටියක මෙහෙම සල්ලි නැති වෙන්න තැනකින් මේක නවත්තන්න තිබ්බා. මේක සත ගාන්ට සත ගාන්ට ඩ්‍රොප් වෙනකන් නවත්තන්න නැතුව ඊට කලින්ම මේක මේව කරන්න තිබ්බා. ගොඩක් තැන්වල. ඉතින් මම ඇත්තටම මාර ඩවුට් ඇයි සෙක් එක සහ CSC එක එතන හරියට මේව කරේ නැත්තේ කියලා, පොසිෂන් උන් නැත්තේ කියලා. එතකොට මිනිස්සු කී දෙනෙක්ගේ සල්ලිද? IPO එකෙන් ගත්ත මිනිස්සු, ඊට උඩ ගියාට පස්සේ ගත්ත මිනිස්සු, ඒක ඩ්‍රොප් එකෙන් ගත්ත මිනිස්සු හැමෝගෙම මේ සල්ලි කියන්නේ සමන් අමාරුවෙන් හම්බ කරපු සල්ලි මේ. ඉතින් කවදාවත් මෙහෙම රැවටෙන්න එපා කම්පැනිස් වලට. IPOs එන්න පුළුවන්, කම්පැනිස් එන්න පුළුවන්. හැම වෙලාවෙම බලන්න. Taman දන්නේ නැති තේකට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. මම ඕක ගැන කතා කරද්දි මගේ කමෙන්ට් සෙක්ෂන් බැන්න මට. උඹ දන්නේ මොනවද? CEO කෙනෙක්ද? උඹ අඩුවනේ කම්පැනියක්වත් තියනවද? කඩයක්වත් දාලා තියනවද? උඹ කවුද ඔය ප්‍රශ්න කරන්න? අර ලංකාවේ තියෙන ප්‍රශ්නේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කරන්න බෑ. ප්‍රශ්නයක් පෙන්වන්න බෑ. අවුලක් පෙන්වන්න බෑ. අර හොඳ දේවල් විතරයි මිනිස්සු ඇක්සෙප්ට් කරන හැම වෙලාවෙම. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. හැම වෙලාවෙම බලන්න දේවල් වල දෙපැත්තක් තියෙනවා. ඒ හැමදේම බලන්න. ඒ දේ ගන්න තියෙනවා දෙයක් ගන්න. නැත්තම් අයින් කළා දාන්න. මොකද මේක ප්‍රමෝට් කර සමහර ගෲප් වල ඒ මිනිස්සුම දන්නවනේ මේක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දාන්න. නැත්තම් සෙක් එකටත් ඒව කම්ප්ලේන් කරන්න. අනිවාර්යයෙන් මෙන්න මේ පුද්ගලයා මට කිව්වේ කියලා. ඒ හින්දා මම අරගෙන මට සල්ලි නැති උනේ කියලා. මොකද ඒගොල්ලන් පාඩමක් තියෙනවා අනිවාර්යෙන්.